කොහොමද ඔයාලට අදත් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා පරිස්සමට සතුටින් ඉන්නව නේද? ඉතින් ඔයාලා හැමදාමත් වගේම කැමතිම වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් මගේ වත්ත තවත් විදිහකට ලස්සන වෙන විදිහක් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඉතින් මෙන්න මේ තියෙන ටික තමයි අද මම අස් කරන්න යන්නේ. මොකද මට අද ලස්සන ගහක කඳක් හම්බුණා. ඒක ඇටේරියා ගහක්. ඉතින් ඒ ගහෙන් කොහොමද මම වත්ත ලස්සන කරගන්නේ කියලා බලමු. ඉතින් ඔක්කොටම කලින් ඒක හිටවන්න තියෙන තැන මම මෙන්න මේ විදිහට සුද්ධ කරගන්නවා. ඉතින් කවදත් වගේ මගේ වැඩවලට උදව් කරන්නේ අපේ අයියගේ පොඩි එක්කෙනා. ඉතින් සේරටම කලින් මෙතන තනකොළ ටිකක් ගලවුවා. මොකද දැන් වැස්ස හින්දා හරි ඉක්මනට තනකොළ වැවෙනවා, ඒ වගේම වදුල වැවෙනවා. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මට කරන්න බැරි බර වැඩ ටික එයා කරන ගමන් මට පුළුවන් චූටි වැඩ ටික කරලා මං එයාට සපෝට් එක දෙනවා. ඉතින් ගොඩක්ම මේ පාර මගේ වත්ත හැඩ කරන්නේ මන් නෙමෙයි, අපේ පොඩි එක්කෙනයි අම්මයි එකතු වෙලා තමයි. ඉතින් දැන් ඔන්න එතන සුද්ධ කරගෙන ඉවර වෙලා අපිට අර අයින් කරන ගහ හිටව ගන්න ලොකු වලක් හාර ගන්න ඕනේ. මොකද ඒක හොඳට තදේට තියෙන්න එපා. නැත්තම් මේ වහින වැස්සටයි මං එල්ලන පෝච්චි හුලඟත් එක්ක අපි දන්නේම නැතුව ගහ බිම තියෙන්න පුළුවන්. ඉතින් එයා චුට්ටක් වල හාරද්දී ඒකේ පස් ටික අයින් කළා මං ඉතින් චූටි උදව් දෙනවා. ඉතින් මට කරන්න පුළුවන් දේවල් වලින් එයාට මම පොඩි සප් එකක් දෙනවා. ඉතින් දැන් ඔන්න ওই විදිහට වල හාරලා ඉවර වෙලා උතන්ට තමයි ගහ තියන්න යන්නේ. ඇත්තටම අපි කොච්චර මේ වත්ත අස් කරා සතියක් දෙකක් යද්දී අපි දන්නේම නැතුව කැලෑව වැවිලා නිකම්ම එතන වදුල වැවෙනවා. ඉතින් ඔන්න ඔය ගහ තමයි මං අද මෙතනට හිටවන්න යන්නේ. ඒක හරිම ලස්සනයි. මොකද චූටි අතු ගොඩාක් තියෙන හින්දා මට ඒකේ චූටි පෝච්චි ගොඩාක් එල්ලන්න පුළුවන් හින්දා තමයි මම මේක ගත්තේ. ඉතින් මට හැමදාමත් වගේම එහා ගෙදර මාමා තමයි මෙන්න මේ ගහත් කපලා දුන්නේ. මොකද මං ගොඩාක් වීඩියෝස් වල දැකලා තියෙනවා මේ වගේ ගස්වල ලස්සනට ඕකිඩ් එහෙම ගහට එකතු කියන්නේ ගහට සම්බන්ධ කළාම පොල් ඇලි වල හිටවලා තියෙනවා. ඉතින් එහෙම නොකර ඒ වෙනුවට මම පෝච්චි වලින් තමයි මේක ලස්සන කරගන්න යන්නේ. ඊට පස්සේ ගහේ ලස්සන වැඩි වෙන්න මෙන්න මේ විදිහට කළු ගල් ටිකකුත් වටේට දාගන්නවා. ඉතින් මේකේ තවත් ලස්සන වැඩිම කරගන්න අපිට පුළුවන් මේ අපි ගත්ත ගහට ඒ වගේ මේ කළු ගල් වලට තීන්ත ගාලා එහෙම පාට තියන්න. මොකද උගලෝ පිටරට මේ channel වල නම් දැකලා ඇති එහෙම කරනවා. ඉතින් දැන් මං ගාව තීන්ත නැහැ. ඉතින් අපිට තියෙන දෙයින් එපා අපි ප්‍රයෝජනයක් ගන්න. ඊට පස්සේ ඒක ඉතින් තවත් ලස්සන වැඩි කරගන්න මම මේ විදිහට වටේට වැලි එකතු කරගන්නවා. මොකද මෙතනින් වැලි ආයි මේ හිඩැස් වලින් යන්නේ කළුගල් හොඳට හිර වෙන්න දාලා තියෙන හින්දා. ඊට පස්සේ ඒක අතරට මං ගාව බම්බ ප්ලාන්ට් වල චූටි පැල ඇවිල්ලා තිබ්බා. ඒවත් ওই විදියට හිටව ගන්නවා. ඉතින් කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද්ද මේ ගහ කියලා. ඉතින් මේ තියෙන්නේ ඇටේරියා ගහ. ඇටේරියා ගස් සාමාන්‍යයෙන් හයියයි කියනවනේ. ඉතින් ඇටේරියා ගහක තමයි මම දැන් හිටව ගන්න යන්නේ. ඉතින් මේ තියෙන මේ විදිහට මම හිටව ගත්ත පැල දෙකක් කැන්ඩියන් ඩාන්ස් එක්කුයි තව වැල් එල්ලෙන පැලයකුයි තමයි මේවා කරේ. ඊළඟට ඔය වගේ මං චූටි කලයක හිටව ගත්ත වැල් එල්ලෙන පැලයකුත් ওই විදිහට ගහට තියලා තද කරලා බැන්දා.
හැබැයි ඔය ගහට තියලා මං තව ඕක නිකන් ඔහොම තිබ්බේ මම. ඊට පස්සේ මං උඩින් තව එකක් තියද්දී ඕක කඩාගෙන වැටුණා. එතකොට මං ඕක කිරි හට්ටියකනේ තියලා තිබ්බේ. කිරි හට්ටියක නෙමෙයි කිරි මුට්ටියකනේ. කිරි මුට්ටිය ඉතින් කැඩිලම ගියා. ඊට පස්සේ ආයි චූටි පෝච්චියක් අරගෙන ආයි ඒකත් ලස්සනට තියාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මං ගත්ත චූටි ගස් ටික තන තන ලස්සනට තියලා හොඳට තද කරලා බැඳ ගන්නවා. මොකද ආයි වැටුනොත් එහෙම ඉතින් ඉවරයි. ඉතින් මේ පේනවනේ අර අපි කිරි උතුරන්න ගත්ත මුට්ටිය වෙනුවට ඒක කැඩුනානේ. ඒක වෙනුවට මම ඉවසයි චූටි පෝච්චියක් අරගෙන මෙන්න මේ විදිහට මං දැන් ඒකේ හිටවගෙන ඒක හයියට ওই විදිහට ගහට තියලා තද කරලා බැඳ ගන්නවා. එතකොට වැටෙන්නේ නැහැ. අපි බලමු කොහොමද තව මේකට පෝච්චි එකතු වෙන්නේ කියලා. අද මං හදපු මල් පොකුරු ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි හිතුවටත් වැඩිය. හැමදාමත් වගේම මං කරන්න යන දේ හිතුවටත් වැඩිය හරිම ලස්සනයි. ඉතින් ඒකේ මම මල් පිපෙන්නේ නැති හැමදේම එකතු කරලා තමයි මේ ගහේ මල් රඳවලා තියෙන්නේ. ඉතින් මේක මෙතනට තිබ්බම ගොඩාක් ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් මගේ මල් වත්ත ටිකෙන් ටික හැඩ වෙලා තියෙන්නේ. ඉතින් දවස ගානේ කරගන්න බැරි වුණත් පුළුවන් වෙලාවට මං අස් කරලා මගේ වත්තට එකතු කරන්න පුළුවන් අලුත් මල් එකතු කරගන්න ගම වත්ත අස් කරගෙන ලස්සනට හැඩ කරනවා. ඉතින් මේ ඔයාලට මේ ඕකිඩ් එක නම් මතක ඇති. මං කලින් චූටි පැල තාප්පෙට ගහලා හිටවුවා. මේ බලන්නකෝ ඒ වගේ මොටෙයිත් ඇවිල්ලා දැන් හරිම ලස්සනයි. පැත්තෙනුත් මොටෙයි එනවා. මේකට තව පොහොර ටිකක් දාන්න ඕනේ. ඉතින් කවුරුත් දන්න කැන්ඩියන් ඩාන්ස් එක මේක පොල් එල්ලක තිබ්බේ. ඉතින් මම ඒක ගලවලා මේ වගේ ප්ලාස්ටික් එකක දැම්මා. ඒ වගේම මගේ මනි ප්ලාන්ට් මගේ ඇතුළේ තියෙනවා, එළියේ තියලා. ඒ වගේම කවුරුත් දන්න මේක හරිම ලස්සන මලක් එනවා. මේක ඉතින් දිගට යද්දි මට මේක ගහ වටේ මෙන්න මේ විදියට ඔතලා ගන්න පුළුවන්. ඊට අමතරව ස්පයිඩර් ප්ලාන්ට් ඒ වගේම ගොඩාක් තල මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ගහේ කියන්නේ මේ වගේ ගහක් ගත්තොත් මේක පාට කරලා උනත් ගන්න. එතකොට ඒක ලස්සනයි. අර අපි එතකොට දැන් මෙතන තියෙන කොලත් එක්ක කළු පාට වගේ ගෑවනම් මාරම ලස්සනයි. ඉතින් මං ගාව දැන් පාට නෑනේ. ඒකින්ද මට තියෙන විදියට මෙන්න මේ විදියට තමයි මම මගේ වත්ත හැඩ කරගත්තේ. හරිම ලස්සනයි. මොකද හැමදාමත් වගේම තමන්ගේ අතින් දෙයක් කරද්දී ඒකේ ලස්සන දැක්කම තමන් තරම් කවුරුවත් සතුටු වෙන්නේ නැහැ. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අද වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔයාලා ගත්තා නම් ඒ තරම් සතුටක් මට නැහැ. ඉතින් ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. හැමදාමත් වගේම මම ඔයාලට හරිම ආදරෙයි. අමතක නොකර subscribe කරලා like කරලා share කරන්න ඕනේ. Thank you.